හායි ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් දෙනෙක් කතා කරන මැණික් රාලහාමි නැත්නම් මැණික් මුදලාලි. ඉතින් ඇත්තටම මේ විදිහට බඩු දෙනවද? ඉතින් මේ විදිහට බඩු දෙනවා නම් කොහොමද ඒකට ඇප්ලයි කරන්නේ? ඉතින් ඒ මෙතක ලබා ගන්න කොහොමද? ඉතින් ගොඩක් දෙනෙක් මට පවා කෝල් අරන් තිබ්බා. ගොඩක් දෙනෙක් එකතු වෙලා තිබුණා. ඉතින් ඒ වගේ පල්ලා ගෲප් එක තියෙන ගෲප් එකට එකතු වෙන ගෲප් එකට තුනත් ඔයාලට මේ වගේ විස්තර ඔයාලට හරියටම දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්නේ ඔයාලට මම ෂෙයා කරන්න. ඒ වගේ මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න. හරියටම දැනගන්න. මෙන්න මේ විදිහට channel එක subscribe කරගන්න. හැමෝත් ඔයාලට මේ වගේ තොරතුරු මග අරින්න නැතුව ඔයාලට ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන්. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න. ඊතලෙමුත් පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන. එතනින්මුත් touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට channel එක හරියටම subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් තොරතුරු මග අරින්න නැතුව ඔයාලට හරියටම දැනගන්න පුළුවන්. අපි බලමු මේක මොකද්ද මේ කතාව ඇත්තද බොරුද කියලා. ඉතින් මෙන්න මේ විදිහට YouTube එකකින් තමයි මේ විදිහට දාලා තිබුණේ. මෙන්න මේ විදිහට මැණික් රාලහාමි මෙන්න මේ විදිහට අවුරුද්දට ඇඳුම් දෙනවා. ඒ වගේම වාහන දෙනවා. ඉතින් මේ දේවල් ලබා ගන්න මෙන්න මේ විදිහට කියලා විස්තරයක් දැනලා තිබ්බා. ඔයාලා දකින්න ඇති ඒක දැක්ක කෙනෙක් තමයි අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්නේ. ඒ වගේම දැකමුණත් කට්ටියක් බලයි. ඉතින් ඔන්න ඔය කතාවක් තිබුණා. ඉතින් ඊට පස්සේ මම හොයන්න ගත්තා මේක ඇත්තද බොරුවක්ද කියලා. මොකද ඔයාලට හරි දෙයක් අරගෙන එන්න ඕනි. ගොඩක් දෙනෙක් කීප දෙනෙක් මගෙන් ඇහුවා කෝල් දීලා මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. ඉතින් මම ඊට පස්සේ හොයන්න ගත්තේ මේක මොකද්ද? ඒ වගේම මේ වගේ කතාවක් කියන්නේ ඇයි මිනිස්සු කියලා හොයන්න ගත්තා. ඒ වගේම ගොඩක් දෙනෙක් කියපු නිසා ගොඩක් කට්ටිය කියපු නිසා මම හොයන්න ගත්තා. ඊට පස්සේ තමයි මම දැක්කේ YouTube එකේ මේ විදිහට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි මම හොයන්න ගත්තේ මේ විදිහට මේක ඇත්තද බොරුවක්ද කියලා. ඊට පස්සේ තමයි දැනගත්තේ මෙන්න මේක බොරුවක්. ඉතින් මේකේ කොහෙවත් නෑ සඳහන් කරලා කවුරුත් මේ විදිහට දෙන කෙනෙක්. මේක YouTube එකේ views ගන්න ඒ වගේම ගන්න හදපු දෙයක් තමයි කියලා මම දැනගත්තා. ඊට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ මම මෙන්න මේ විදිහට වීඩියෝ එකක් මීට කලිමුත් දාලා තිබුණා. ඒක බලලා තවත් කට්ටිය කෝල් ගන්න නිසා තමයි මේ වීඩියෝ එක මම කරේ. ඉතින් මේක බොරුවක් මේකට රැවටෙන්න එපා. එයාලා මේ විදිහට views ගන්න ඒ වගේම channel එක promote කරගන්න ඕන නිසා තමයි මේ විදිහට ඉස්සරහට අරන් යන්න ඕන නිසා තමයි මේ විදිහට වීඩියෝ එකක් දාලා තිබුණේ. දැන් වීඩියෝ දෙකක් හෝ තුනක් දාලා තිබුණා. තුනක් මට මතක විදිහට ඒ තුනම දැන් delete කරලා තියෙනවා. channel එකේ වීඩියෝ delete කරලා තියෙනවා එයාලා. ඒ කියන්නේ ඒක බොරුවක් කියන එක එයාලම ඔෆ් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට හරිතොරතුරු හරියටම දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්. ඉතින් ඔයාලට අරගෙන ආවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් මේක බොරුවක් මේක රැවටෙන්න එපා. ඉතින් ඒ වගේම එයාලා මේ විදිහට බොරුවක් තමයි මේ විදිහට කරලා තියෙන්නේ. ඒ YouTube channel එකේ විතරයි මේ විදිහට විස්තරයක් දාලා තිබ්බේ. කොහෙවත් වෙනම විස්තරයක් නෑ. මම එහෙනම් අනිවාර්යෙන් මට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම දන්න කට්ටියකිමුත් ඇහුවා මේ විදිහට. ඒ වගේම හැම පැත්තකින් වගේ මම පොඩ්ඩක් අහලා බැලුවා. ඒ වගේම හොයලා බැලුවා මේ විදිහට මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඊට පස්සේ තේරුණේ මෙන්න මේ විදිහට මේක බොරුවක් කියලා තමයි. මෙන්න මේ විදිහට මේ කිසිම කෙනෙක් මේ විදිහට දෙනවා කියලා නෑ. එහෙම ලංකාවේ කෙනෙක් මේ විදිහට දෙයි කියලා හිතන්නත් එපා. ඔයාලා දන්නවනේ. ඒක නිසා මේක බොරුවක්. ඒක නිසා ඔයාලට පුළුවන් තරම් ෂෙයා කරන්න අනිත් යාළුවන්ට දැනගන්න. ඉතින් ඔන්න හරි විස්තරය ඔයාලට අරගෙන ආවා. මම ඊට කලිමුත් වීඩියෝ එකක් දාලා කිව්වා මේක බොරුවක් කියලා. ඒක බලපු කට්ටිය ඉන්නවා. බලපු නැති කට්ටියක් ඉන්නවා. බලපු නැති කට්ටිය තමයි මේක අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. හරි තොරතුරක් තියෙනවනේ මොන හරි දෙන දෙයක් තියෙනවා නම් මගේ channel එකෙන් ඔයාලට හරියටම ඒ දේවල් ලබා ගන්න කොහොමද කියලා ඔයාලට හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. ඉතින් මේ විදිහට කිසිම දෙයක් රැවටලා ඔයාලා මේ වගේ දේවල් බලන්න එපා. ඉතින් මොකද ඒවා බොරු තොරතුරු. ඉතින් හරියට දෙයක් දැනනවා නම් හරියට දෙයක් දෙනවා නම් ඒ වගේම දැනගන්න පුළුවන් වෙන්නේ එක්තා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ මගේ channel එකෙන්. ඉතින් ඒ විස්තර ඔයාලා දන්නවා මුලින් ඉඳන් ඉන්න කට්ටිය. ඉතින් දෙයක් දෙන දෙයක් තියෙනවා නම් ඒවට ලැබෙන දෙයක් තියෙනවා නම් කොහොමද ඒක ලබා ගන්නේ හැම දෙයක්ම මගේ channel එකෙන් දාලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතා ඉක්මනින්ම එහෙනම් subscribe කරලා set වෙන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.